භාණ්ඩයක් කාගෙන් හරි ණයට ගත්තොත් මොකද්ද වෙන්නේ පුතේ? අපි භාණ්ඩයක් කාගෙන් හරි ණයට ගත්තොත් භාණ්ඩ ණයට ගැනීම. අපි කාගෙන් හරි භාණ්ඩයක් ගත්තොත් මොකද්ද වෙන්නේ? අපේ භාණ්ඩ කියන තොගය වැඩි වෙලා, ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. භාණ්ඩයන් ණයට ගන්න නිසා ණය හිමියෝ කියන වගකීමත් වැඩි වෙනවා. එහෙනම් ණය ගැතියෝ කියන්නේ කවුද? ණය ගැතියෝ කියන්නේ අපි භාණ්ඩයක් ණයට විකුණනට පස්සේ තමයි ණය ගැතියෝ ඇති වෙන්නේ. ණය ගැතියෝ කියන්නේ කවුද? අපිට ණය කට්ටිය. අපිට ණය කට්ටියට අපි කියනවා ණය ගැතියෝ කියලා. එතකොට පුතේ ණය හිමියෝ කියන්නේ අපි කාගෙන් හරි භාණ්ඩ ටිකක් ණයට ගත්තට පස්සේ ණය හිමියෝ ඇති වෙනවා. එහෙනම් මේ ණය ගැතියෝ කියන්නේ මොකද්ද පුතේ? අපේ වත්කම. ණය ගැතියෝ කියන්නේ අපේ වත්කම. එතකොට මේ ණය හිමියෝ කියන්නේ කවුද? අපි ණය හිමියෝ කියන්නේ පුතේ අපේ වගකීමක්. දැන් මේ ණය ගැතියෝ කියන්නේ අපේ මොන වත්කමක්ද? වත්කම් ප්‍රධාන කොටස් දෙකයි, ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. වගකීම් ප්‍රධාන කොටස් දෙකයි, ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. එතකොට පුතේ මේ වත්කම් කියන්නේ ප්‍රධාන කොටස් දෙකයිනේ. ණය ගැතියෝ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවද නැත්නම් අවුරුද්දකට වඩා අඩු කාලයක්ද තියෙන්නේ? ණය ගැතියෝ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක්. ඒ නිසා මේක ජංගම වත්කම. ණය හිමියෝ, අපි ණය හිමියෝන්ගෙන් බඩු ගත්තට පස්සේ අවුරුදු ගානක් නොගෙව ඉන්නවද? එතකන් උන් බලන් ඉන්නවද? නැහැනේ. එහෙනම් පුතේ ණය හිමියෝ කියන්නේ මොකද්ද? අපේ ජංගම වගකීමක්.